එලෙසම ආත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකම්වලදී උපකාර කරන සේක. මක් නිසාද යුතු ලෙස යාඥා කරන්නට අපි නොදනිමුව. නමුත් ආත්මයාණන් වහන්සේම කිය නොහැකි කෙඳිරි ගෑම් වලින් අප උදෙසා මැදිහත්කාරකම් කරන සේක. ශුද්ධ බයිබලයේ රෝම 8 වන පරිච්ඡේදයේ 26 වන පදය. අද දවසේ අපට මාවතට එළියක් ආශිර්වාදයේ ලෙස ලැබිලා තියෙනවා. අපගේ දුර්වලකම්වලදී අපි දුර්වල වෙන්නේ ශාරීරිකව පමණක් නෙමෙයි. අපි මානසිකව අපිට එන ආතතියන් එක්ක වාතාවරණයන් එක්ක අපි ගොඩාක් දුර්වල වෙන්න යනවා. සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ අපි මොනවද යාඥා කරන්න ඕනේ කියලා. අපේ හදවත බර වෙලා වචන නැති වෙලා අපිට දුක, බය, කලබලය, සැකය ඇති වෙලා අපිට යාඥා කරගන්නට බැරි අවස්ථාවල් එනවා. මේ වෙලාවල් වලදී ශුද්ධාත්මයන්න් වහන්සේ අපට උපකාර කරන්නට බලාගෙන ඉන්නවා. අපිට තේරෙන්නේ නැහැ අපි මොන දේ ඉල්ලන්න ඕනේද? අපිට හිතා ගන්න බෑ. සමහර වෙලාවට අපිට යාඥා කරන්න කටට වචන එන්නේ නැහැ. හදවතේ තියෙන්නේ කෙඳිරි ගෑමක් විතරයි. ඔබ දන්නවද මේ වෙලාවට ස්වාමින් වහන්සේ ඔබගෙන් ලස්සන වචන පරිපූර්ණ යාඥාවක් ස්වාමින් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ වෙත ශුද්ධාත්මයන්න් වහන්සේ මැදිහත් කාර්යකම් කරනවා. වචන වලින් කියන්න බැරි හදවතේ තියෙන දේවල්, දෙවියන් වහන්සේට පමණක් තේරෙන දේවල්, අපේ හදවත තුල ඒ කැටි ගැහුණු බර දේවල් යාඥාවක් විදියට ශුද්ධාත්මයන්න් වහන්සේ අප වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙත ගෙන යනවා. මේ මොහොතේදී ඔබට කියන්න අවශ්‍ය කරනම දේ තමයි ඔබ තනිව යාඥා කරනවා නෙමෙයි. ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ සමග සිටිනවා. මේ යාඥාව පරිපූර්ණ වචන වලින් ලස්සන වචන එකතු කරපු යාඥාවක් වෙන්න අවශ්‍ය නැහැ. මේ වෙලාවට අපේ සත්‍යතාවේ හදවත, ඒ තැළුණු බිඳුණු පොඩි වුණු හදවත අපි ස්වාමින් වහන්සේට විවුර්ත කරන්න අවශ්‍යයි. මම විශ්වාස කරනවා අද දවසේ මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක්, මාවතට එළියක්ව තිබෙනවා. මේ වෙලාවෙත් සමහර විට ඔබයි මමයි ඉන්නේ කිව නොහැකි කෙඳිරි ගෑම් වලින් යන ගමනක් වෙන්න ඇති. බිය වෙන්න එපා. ස්වාමින් වහන්සේට මේ ආඥාව රැගෙන යන්න ආත්මයන්න් වහන්සේ ඔබටත් මටත් උදව් කරනු ඇත. ඔබට ඉතාමත් ආශිර්වාදමත් සුබ දවසක් වේවා. ජෙසුස් පිහිටයි.